හායි යාළුවනේ මෙතෝ ෆ්ලොග්ස් YouTube channel එකට ඔයාලා සෑම දිනම ආදරෙන් පිළිගන්නවා. ශ්‍රී ලංකා බංග්ලාදේශ තරඟ තුනකින් යුත් එක්දින තරඟාවලිය ආරම්භ කරමින් පළමු එක්දින තරඟය අද දිවා රාත්‍රී තරඟයක් ලෙසින් කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. ඒ අනුව ශ්‍රී ලංකා බංග්ලාදේශ එක්දින තරඟ 57කදී එකිනෙකා හමු වී තිබෙනවා. එම තරඟ 57න් තරඟ 43ක්ම ජයග්‍රහණයන් ශ්‍රී ලංකා කණ්ඩායම දිනා ගැනීමට සමත් වී තිබෙනවා. බංග්ලාදේශයේ ජයගෙන ඇත්තේ තරඟ 12ක් ජය පමණයි. තරඟ දෙකක් විසඳුමකින් තොරව අවසන් වී තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම මෙරටදී තරඟ 20කම ජය ලබාගෙන තිබෙනවා. බංග්ලාදේශ කණ්ඩායම සිය රටේදී ජයගෙන ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව තරඟ 8ක් පමණයි. ශ්‍රී ලංකා කණ්ඩායම සිය මව්භූමියෙන් පිට බංග්ලාදේශයට එරෙහිව තරඟ 15ක් ජය වාර්තා කර තිබෙනවා. කෙසේ වෙතත් බංග්ලාදේශ කණ්ඩායම සිය රටෙන් පිටත ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව වාර්තා කර ඇත්තේ ජයග්‍රහණයන් දෙකක් පමණි. අද තරඟයේ පැවැත්වෙන ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශ කණ්ඩායම සමගින් තරඟ 11කට මුහුණ දී තිබෙනවා. කෙසේ වෙතත් එහිදී බංග්ලාදේශ කණ්ඩායම එක තරඟයක් හෝ දිනා ගැනීමට සමත් වී නැහැ. කෙසේ නමුත් බංග්ලාදේශ කණ්ඩායම ඉන්දිය කණ්ඩායම සමගින් ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන එක්දින තරඟයන් ජයග්‍රහණයකින් නිමා කළා. මේ අතර පසුගියදා දෙරට අතර පැවැත්වෙන එක්දින තරඟාවලියට අදාළ ශ්‍රී ලංකා සංචිතය ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කළා. ඒ අනුව තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලිය සඳහා සදීර සමරවික්‍රම, දිල්ෂාන් මදුසංග, මිලාන් රත්නායක ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබෙනවා. කෙසේ වෙතත් දුෂ්මන්ත චමීර නැවතත් එක්දින සංචිතයට කැඳවීමට අවසන් මොහොතේදී තීරණය කළා. ගාල්ල ටෙස්ට් තරඟයට සහභාගී වෙමින් සිටි මිලාන් රත්නායක වම් ඇලපතේ මස්පිඩුවක් ඇදීම හේතුවෙන් බංග්ලාදේශයට එරෙහිව දෙවන ටෙස්ට් තරඟය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයට ඔහුව ඉවත් කළා. කෙසේ වෙතත් අද පැවැත්වෙන තරඟයට මිලාන් රත්නායක ක්‍රීඩා කිරීමට ඉහළ අවස්ථාවක් පවතින බවත් නායක චරිත් අසලංක මාධ්‍ය වෙත සඳහන් කළා. ශ්‍රී ලංකා බංග්ලාදේශ දෙවන එක්දින තරඟය ජූලි 5 වෙනිදා ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. තුන්වන සහ අවසන් එක්දින තරඟය ජූලි 28 වෙනිදා පල්ලකැලේ අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. ඒ අනුව පසුගියදා නම් කළ ශ්‍රී ලංකා එක්දින සංචිතය වන්නේ නායක චරිත් අසලංක, පැතුම් නිශ්ශංක, අවිෂ්ක ප්‍රනාන්දු, නිශාන් මදුසංක, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, කසුන් මෙන්ඩිස්, ජනිත් ලියනගේ, දුමිත් වෙල්ලාලගේ, වනිදු හසරංග, මහේස් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩසි, නිශාන් මදුසංක, අසිත ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, එසාන් මාලිංග, මිලාන් රත්නායක. ඒ අනුව අද ක්‍රීඩා කළ හැකි ශ්‍රී ලංකා සංචිතයට අනුව පිතිකරුවන් 6 දෙනෙකු, පන්දු යවන්නන් සිව් දෙනෙකු, එක් තුන් ඉරියව් ක්‍රීඩකයක් සහිතව ශ්‍රී ලංකා කණ්ඩායම සමන්විත වන බව චරිත් අසලංක සඳහන් කළා. ඒ අනුව අදින් ආරම්භ වන පළමු එක්දින තරඟය සඳහා බොහෝ විට ක්‍රීඩා කළ හැකි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙසින් පසුගිය කාලය තුළ සාර්ථක පිතිකරුවන් දෙපළක් වන පැතුම් නිශ්ශංක සමගින් නිසාන් මදුසංක ඉනිම ආරම්භ කිරීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා. නිශාන් මදුසංක සිය එක්දින ඉතිහාසය තුළ එක්දින තරඟ 3ක් තුලදී අර්ධ ශතක දෙකක්ද ලබා ගනිමින් ලකුණු 51 ඉහළ සාමාන්‍යයක් වාර්තා කර තිබෙනවා. ඉන් අනතුරුව කුසල් මෙන්ඩිස්, කවිඳු මෙන්ඩිස්, නායක චරිත් අසලංකද දිගින් දිගටම සාර්ථක ප්‍රතිකරුවන් වන ජනිත් ලියනගේද ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්. ඉන් අනතුරුව ප්‍රධාන පන්දු යවන්නා ලෙසින් වනිදු හසරංග, මහේස් තීක්ෂණ, මිලාන් රත්නායක සහ ඉෂාන් මාලිංග සහ අසිත ප්‍රනාන්දු ඇතුළත්. ඒ අනුව අද දිනේ බොහෝ විට ක්‍රීඩා කළ හැකි ශ්‍රී ලංකා කණ්ඩායම වන්නේ පැතුම් නිශ්ශංක, නිශාන් මදුසංක, කුසල් මෙන්ඩිස්, කවිඳු මෙන්ඩිස්, නායක චරිත් අසලංක, ජනිත් ලියනගේ, රසික ප්‍රනාන්දු, වනිදු හසරංග, මහේස් තීක්ෂණ, මිලාන් රත්නායක සමගින් ඉසාන් මාලිංග. මේ අතර තරඟාවලියේ නිල විකාශන අයිතිය සියත ටීවී නාලිකාව විසින් ලබාගෙන තිබෙනවා. ඒ අනුව සියත ටීවී ඔස්සේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් හට තරඟාවලිය සජීවී ලෙසින් නැරඹිය හැක. ඩයිලොග් ටීවී හා POTV පාරිභෝගිකයන්ට Sony Sport 2 හා Sony Sport TV HD2 සහ 10 ක්‍රිකට් නාලිකාව ඔස්සේ තරඟාවලිය සජීවී ලෙසින් නැරඹිය හැක. එලෙසම ඩිජිටල් මාධ්‍ය ඔස්සේ ඩයලොග් view app එක හරහාද තරඟාවලිය සජීව ලෙසින් නැරඹිය හැක. ශ්‍රී ලංකා ක්‍රිකට් නිල YouTube channel නාලිකාව ඔස්සේද තරඟාවලිය සජීවය දසුන් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් හට නැරඹිය හැක. තවද අද තරඟයේ කාලගුණය පිළිබඳ විමසා බැලීමේදී අද තරඟයට වර්ෂාවෙන් කිසිදු බාධාවක් සිදු නොවන බවට ජාත්‍යන්තර කාලාගුණ අනාවැකි වාර්තා කර තිබෙනවා. මේ අතර වනිදු හසරංග විශේෂ කඩයිමක් පසු කර යාම ආසන්නයේ පසුවනවා.
ඒ අනුව එක්දින කඩලු 100 සම්පූර්ණ කළ ශ්‍රී ලංකා 17 වන එක්දින පන්දු යවන්නා බවට පත්වීමට වනිදු හසරංග ආසන්නයේ පසු වෙනවා. හසරංග මේ වන විට එක්දින කඩලු 99ක් ලබා ගැනීමට සමත් වී තිබෙනවා. ඒ අනුව මෙම තරගාවලියේ අලුත්ම නිවැරදි තොරතුරු දැන ගැනීමට මිතු ක්‍රීඩා චැනලය සමගින් රැඳී සිටින්න. මේ වගේ අලුත් වන තොරතුරුත් එක්ක අප හා රැඳෙන්න ඔබට සුබ දවසක්.